හලෝ කට්ටිය මොකද වෙන්නේ ගණන් ගන්නවා පිස්සෙක් වගේ ඉන්න දැන් නැගිට්ටේ අද ඉතින් පොසොන් වල කොල්ලෝ ටික අනුරාධපුර යන්න ප්ලෑන් එකක් දාලා තියෙනවා යන්න ඕනේ ඒක කොහොමද කියලා දෙන්න කෑම කරන්න ඕනේ පොඩ්ඩක් අමාරු වෙලා ඉන්නේ මේකනේ යන්න වෙනවා දැන් අපි ලෑස්තිලා සෙට් ලෑස්ති ගයිස් ලෑස්තිලා ඉවරයි ගබඩේ වෙනසක් තියෙනවා කියලා කෝල් එකක් මාර්ගෙන් දැනුම් දුන්නා about time. ජකට් ටැප් ගත්තා ඒ නිසා ටවුනර් එක සෙට් ඔන්න ඉතින් යන්න ගිහලා එළියට බැස්ස විතරයි හිතන්න එපා බයික් එක ලස්සන වීඩියෝ කැලි ගන්නවා කියලා අම්මට සිරේට තෙල් ඉවරනා දැන් මේ තෙල් අරන් එනවා කිව්වා යාළුවෙක් එයාට කයිමු ඉතින් This is not right. This is not cool. සතුටුයි තෙල් හම්බුණා මට එන දිගට කිසි වීඩියෝ කැලක් ගන්න බැරි වුණා ඒ තරම් හදිස්සි කියලා ආවේ ඒ වුණාට මේ කවුරු පැවිද නැහැ ඔය 43 හලෝ කසර් ලෝකයක් පටන් ගන්නවා අද නම් දානවා ලොක් එක කලින් පාරක් කෙලුණා කලින් පාර නෙල්ලේ කොලෙජ් එක කැප් එක දාගන්න හිටපුවා දාන්න ඉතර ඉස්සරහ හෝල්ට් එකේ තියෙන මම කුණු අරගෙන ටික් දාන්න ඉතින් ඔන්න අපි දැන් මේ ඉන්න කට්ටිය අරන් තාම කට්ටිය නෑ වෙලාව යනවා කට්ටියක් නෑ වහිනවා ඒ ඇස්සේ මේ යන ප්ලෑන් එක තාම කතා වෙනවා කොහෙද යන්නේ කියලා කේක් කාලක් හොදන්න ඔය ඉල්ල විතු තාම ඕපන් කරලා නැද්ද? අපි අපිස් කොරේ ඕපන් කරලා දෙන්න ඔයාලා දැන් ආවද නැද්ද වීඩියෝ කරා කේක් කෑල්ලක් එහෙම දෙන්න ගෑන්ටි ඉතින් කොහොම හරි කේක් කෑල්ලක් කෑවා කේක් කෑල්ලේ වීඩියෝ කැලි ගන්න කරනවා නෝක තමයි මට බොක්ක නිකන් වීඩියෝ කැලි ගන්න අමතක කරනවා ඒක කේස් එකක් නෑ දැන් කට්ටිය සෙට් වෙලා ඉවරයි අපි දැන් යනවා එක බයික් එක ඉස්සරහට ඉස්ස එක හිර වෙලා ඒක හදන්න ගෑරේජ් එකට දාලා අපි දැන් එතනට යන ගමන් ඉන්නේ මේ මගේ බයික් එකේ තුන දාලා අනිත් කට්ටිය එතන ඉන්නේ අපි එතනට ගිහින් සෙට් වෙනවා තාත්තා කෙනෙක් වගේ වයි ඈ තෙල් තියනවා දැන් පටකොඩ දීපාරේ කිලාට දෙකක් කරලා දෙන්න. කරලක් ගන්න අපේ ඊයකට දෙපෙර යකෝ. මොනවද ඉන්නවද කියලා බලන්න. ඒ සාහන් මට භාගයක් ඕනේ බයික් එක කැඩිච් එක සම්බන්ධයෙන් මොකද්ද කියන්න දෙන්න හරිම සතුටුයි. මාර වැඩි ඉතින් බාබා. අඩු charge වෙනවා බා. ඒක මාර වැඩි ඉතින් බානක වහිනවා ගන්න බැරුව හැදලා ඉන්න තාම බලාපන්න සීතල යුල රබව ඒකල එන්න හොඳට කසුත් මොකද කියන්න දෙන ගමන ගැන පායම කියන්න හොඳ නැහැ මේ වගේ ගමන්. ඔය ඔක්කොම අස්සෙල්ද අනාථ වෙලා ඉන්නේ කුණාරප කියන තඩියේ ඉන්න දෙනම වතුරේ ගහන්නේ ඈ. ඇත්තටම තත්ත්වය හරිම සෝචනීයයි අපි මඩවල හිර වෙලා ඉන්නේ යාළුවෙක්ගේ ගෙදර යන්න බැරුව තාම වහිනවා හොඳටම අපිට ආරංචිය නම් මේ ඩබුල්ලට වහින්න නැහැ කියලා ඩබුල්ලටවත් තියාගන්න බැරුව ඉන්න තාම අනිත් කට්ටිය අපි පිටිපස්සේ එනවා යාළුවත් වැස්සට හිර වෙලා යවංකෝ යන් ඒක මොකක්ද ඒ මේ මන් ඕනේ මාතේලා ජෝඩ වෙඩ මේ මෙහෙම යමු මාතර ඒ නෑ අපි කොහෙද ඉන්නේ පෝලංගල කැම්ප් එක ගාව ඕලංගල කැම්ප් එක ළඟ ඉන්නේ තාම ටින්කෝ යනවා තාම යනවා
කකුලට ෆක්ටප් වුණා. දැන් කොහෙද දන්නේ නැහැ ඉන්නේ කොහේ ඉන්නවද දන්නේ නැහැ යන ගමන් කොහොමද. හරි ගොඩක් තියෙනවා මේ දාපා. ඒ පාරහන්. කට්ටිය අපේ කොල්ලෝ ටිකක් මිසින් උන් එනකන් ඉන්නේ මං හිතන්නේ අර එන්නේ උන් ටික තමයි. උන් ටික ඉන්නේ. අර ගලේ වල සෙට් එකක් තියෙනවා. අලුතෙන් හම්බෙච්ච අර ගලේ වල සෙට් එකත් එක්ක නේද? අලුතෙන් හම්බෙච්ච යාළුවෝ ටිකකුත් යනවා. ඔන්න ඔයගේ තම ගලේ වල සුපිරි කොල්ලෝ ටිකක් සෙට් වුණා. අපි තාම යන ගමන් කාන්තලේ කිට්ටුව. අපි ඉතින් නැවති තමයි යන්නේ නැත්තම් අමාරු වෙන්නේ ලේසිද? බයික් වල යනවා කියන්නේ. තාම ට්‍රින්කෝ යන ගමන්. කොයි. තව කිලෝමීටර් 17ක් තියෙනවා. ට්‍රින්කෝ වලට නෑ. කාන්තලේ වැවට ගාඩ. ටින්කෝල් කීයක් තියෙනවද? ටින්කෝල් 50 ගානක්. නාන්න පුකෙන්න බෑ. අයියි. ඩිස්කවර් සීඩියයි තා පල්සර් එකක් තියෙනවා. දැන් කොහෙද ඉන්නේ කියන්න නම් දන්නේ නැහැ. තව කිලෝමීටර් 37ක් තියෙනවා මං හිතන්නේ. බද්දල්සරක් සෙට් වෙනවා. පොසොන් වලට මොනවද සුපිරි දන්සල්ට යන්න මේ පාර තිබ්බෑ. උදේ ඉඳන් රෑ වෙනකන් දන්සල් මේ පාර. බාඩුක හොඳයිද බත් එක? හොඳයි. බඩ පිරුණ සුපිරි මේ පාර නම් දන්සල් හෙන කොටකට ගියා. මෙන්න පොසොන් ගමන්. මල්සාක ප්‍රශ්නේ හරිද? කොහෙද අපි ඉන්නේ? අපිට පේනවා කෙලින් යමන් ඉක්මනට යමන් බලයි බං නෑ කෙලින් අතර බලය කරකාර යනවා ඒකත් එකක් ඒක කරව බා තීන්දුවට එකට හරියට පේනවා දොකට දුදුනක් පැත්තෙන් අල්ලියව ගන්නේ Eh, pada yang ada bulan-bulan, gak bangga. Apa main kemarin? ඔන්න ඉතින් ඔය වගේ ආතල් සිද්ධි ගොඩකට පස්සේ අපි දැන් ඉන්නේ කාන්තලේ වැව ළඟ පාට්ටම ලස්සනයි ඒ වෙලාවේ ඒක විඳින්න ඕනේ මාරම ලස්සනයි ඒ වෙලාවේ වැව ගාවනම් සුපිරි ඉතින් වචන නැහැ එතන නම් කියන්න ඉතින් ඔන්න ඔහොම චිල් එක අපි කයියකුත් දාගෙන යනවා ට්‍රින්කෝ වලට දෙන්න නඟයි මම හිතන්නේ අනිත් උන් නෑ මිසින් එක පිටිපස්සේ එක ඉස්සරහා අහම තමයි මේ අඩෝ කොලි තීවා ඔය එන්නේ දැන් සිවික් එක මාත් එක්ක ඔය පිටිපස්සේ කියව යන එක්කෙනාගේ වණ්ඩිය අම්මයි තාත්තයි ට්‍රින්කෝ ගිහින් ගෙදර යන ගමන් තව කිලෝමීටර් 10යි පරක්කුයි ගන්න අවශ්‍යතාවයක් නැහැ මොකද අපි එක දිගට ආවට දැන් ගොඩක නවත්තව දත්කල් කෑවා ෆොටෝ ගැහුවා වීඩියෝ ගැහුවා එන සිඩිල ගෑවේ විතරම සුපිරි කමක් පරිස්සමට එකට කරලා
පස්සට බලනවා ඔන්න ආවා අපි ඩ්‍රින්ක් වලට අපි ලොකු තාත්තලා ගෙදර ඉන්නේ අපි අද රැට හයි ගයිස් මේ මෙයාට පොඩ්ඩක් ගෙදරින් ප්ලීස් ඉන්න කොල්ල මිට් එකේ මට ඔයාලා මේ හෙන හත ගහලා අපේ පොයිට ඉන්නවා පොයිට වීලුත් ගහනවා එද්දියෝ එහෙන් ඉන්න මුට්ටනටියා සඳ ටිකක් බොඳ වෙලා ඉන්නේ වෙන් ඉන්නවා නදීෂන් අයියා මේ සදෙව්තයා මේ orang උට මේ ඉන්නේ එතකොට අවසාන පුද්ගලයා මේ ඉන්නේ බිනීසා කොල්ලෙක් එක්ක යනවා දැකලා අද කෑල්ල කොල්ලෙක් එක්ක යනවා දැකපු අහිංසක මෙයා ඕන දෙයක් දන්නවා. ඒ කියන්නේ මෙයාට පුළුවන් ඕන දෙයක් ගැන කියන්න. බයිසිකල් හදන්න දන්නවා, බීච් එක නාන්න දන්නවා, පීනන්න දන්නවා, කොන්ක්‍රීට් දාන්න දන්නවා. මෙයාට බැරි දෙයක් නැහැ. ඒ පාව වීඩියෝ ගන්න මම පස්සේ ගන්නම්. කියන්නකෝ ලොක් එක. කියන්න. ඒවා. දැන් මේකයි උනේ සීන් එක. හරිද? අපි ගියපු ගමන් රෑ වෙලා නිසා අපි ගියා බීච් එකට. නෑ කියන බීච් එකට ගියා අනිවාර්යෙන්. ගියේ නැත්නම් වැඩ නෑ. ටිකකින් බීච් එකට. අපි ගියා ඔක්කොම සෙට් එක බීච් එකට යන්න අතරමඟ අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනා. ඒක අහන්න එපා 2500 කුඩු එතනින්ම ආය අනික කොල්ලෝ ටිකට පට්ටම මහන්සියෙන් හිටියේ. මහන්සිය කියා ගන්න බැරි තරම් මට උණ හැදිලත් එක්ක හිටියේ බයික් එක එලවන්න බැරි මට්ටමක හිටියේ. ඒ නිසා ඇත්තටම වීඩියෝ ටිකක් ගන්න තරම් මානසිකත්වයක් තිබ්බේ නෑ. හරිද? වීඩියෝ එකක් ගත්තනම් ඔයාලට උණ අකරතෙත් පෙන්නන්න තිබ්බ ලස්සනට. ඒ මට වීඩියෝ එකක් ගන්න තරම් උළුවක් තිබ්බේ නෑ. ඒ වෙලාවේ ෆොටෝස් ටික තමයි තියෙන්නේ. හිතන වීඩියෝ නෑ. ඒ නිසා පොඩ්ඩක් හිතන්න අකරතෙත් බලලා හිතා ගන්න 2500ක් උඩු ගිහුවම හේලන්න එපා ඉතින්. සෝ කුක් අපි සෝ කුක් වෙලා ඉන්නේ දැන් කනවා පාඩුවේ මොකුත් දුන්නේ නැහැ වගේ. ඒ වැඩේ අන්තිමයි. ඔයා පෙට්ටියට තනියෙන් ගත්තා. ඔව් ඒක තේරෙන්නේ. බෑ අඩෝ සාක් මොකද කියන්න දෙන්නේ මරුවේ. That's kind of ඒ small. ගල්පාත ඔයි කාබේරිය ප්‍රවේශ අලුත් බැච් ටිකක් ඉන්නවා මේ අර පිටේ ස්කෝර ඒ කෝප් කැමරාව රනින් කො පෙන්නට ආවේ. මේ අසබ්බේ කියා මේ මෙතන තාගේ කිරේ කිචි මම කුජි නෑ මම කුජි නැත් ගලවලා ගන්න මේ. යා ආතල්ලා ගියා යා කොටුකාරයා මේ 12 වෙලාව හෙටත් නිදි බර ගන්නවා යන්නේ නැහැ. මේ දැන් හෙට මොකද කරන්නේ? නෑ ප්ලෑන් එක මොකද කරන්නේ? අර අපේ අංකල් කියනවා මාබල් බීච් එක අර එක වගේ වැලි හැම ලොකුවට නැල්ලෝ. ඒක තමයි මාත් කියන්නේ එහෙනම් මාබල් බීච් ගිහිල්ලා එහෙම මාබල් බීච් ගිහිල්ලා මෙහෙට එන්න ඕනේ නැහැනේ. ඒ පැත්තෙන් එහෙම දාලා කිනියාවලින් ගිහිල්ලා කන්දලෙන් නාලා යමු. කන්දලෙන් නාන්න ඕනේ. ඕනේ. නාන්න ඕනේ. අනේ මේකයි අහන්න එපා බෑම. ඕක බෑමනේ කියන්නේ. උඹ කටහ බුදිය ගනි. මුදින් නාම කියන්නේ. මුහුදෙන් නාලා එපා. එතකොට හොඳ වතුරකුත් නාන්න ඕනේ. සැපේ ඉන්නේ කොල්ලෝ සැපේ ඉන්නේ ගැම්මක් තමයි කොල්ලෝ තුවාන ස්පීකින් සුබෝදෑසනක් 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 ගුඩ් මොර්නිං සීටියේ ගුඩ් මොර්නිං නන්දද ගුඩ් මොර්නිං පොඩ ඉන්න පරාද ටික දෙනවා අයියේ ඒක පිය පරාද දෙන්න දෙනවා ඒ පොයිට ගන්න ඔයා ගුඩ් මොර්නිං ගුඩ් මොර්නිං බයික් එක තව කාත් එක වගේ පිටිපස්සේ එනවා යන්න ඒකට උ ගැම්ම දෙනවා යන්නේ හදේ වරන් යංගු බානුක පාන්තමදී
ට්‍රිප් එකට ෆෝන් එක නෝ ඒවද ෆෝන් නම්බර අරුණන් දැන් ෆෝන් බන්න පැත්තක තියලා හයිද තේක සර් ඒ සදේ තේක ගත්තද ওই සදේ ප්ලේන් එක ගත්තා අරුත් පුරා ගත්තා කොල්ලෙක්ගේ බයික් එක කැඩුනා කැඩුනා යනකොට ඒස්සක් ආප්පේ දැන්ට නිකන් ඩබල් ටේප් එකක් වගේ එකක් ගවුවොත් හරියන්නේ තෙල් පිච්චෙන්නේම නැහැ කට බහින්නේම නෑ දැන් මාතලේ ඉඳලා දීපෝ වලට ගිහලා දැන් මේ යනවා අපි සෑහෙන්න දුර ආවා අර බයික් එක අල්ලන්න ඩිස්කවරි අල්ලන්න මයි මොයි අනිත් උන් තාම පිටිපස්සේ එනවා පේන තෙක් මාන එක නම් නෑ මට නම් කිලෝමීටර් ඔක්කොම 156ක් ට්‍රින්කෝඩට ඒ කියන්නේ මාතලේ ඉඳලා කොහොම කිලෝමීටර් 300කට වැඩි ට්‍රිප් එක ඔක්කොම ඒත් රවුන්ඩ් ගාවා Jin deh gua udah hipnoi ambar jardin තුමාට මේ සම්පිට ගිහිල්ලා අරන් ආවා betul pitchen nih තෙල් පිච්චෙන්නේ නැහැ මිස් කරනවා ladu karena ada lagi nih ඒ කියන්නේ යන්න බෑ බං අතර oh hari ladu karena රවුන්ඩ් බෝඩ් වලින් එන දාන්න බෑ රවුන්ඩ් බෝඩ් එක අඬනවා ලද්ද එකක් ගන්නනේ ලද්ද तेल अडू වැඩි කරන ඇනේ කරලා දෙන්න අර ස්ප්‍රින්ග් එකත් එක්ක වගේ එන්නේ මේ මෙතන වඩි ගිහිල්ලා තිබ්බද ජම්පිත් එක මම මතකයි අරලා තිබ්බද අරලා තිබ්බ කියලා මතකයි ඔව් तेल අඩු වැඩි කරන ඇනේ ඒ වෙන සෙට් එක මතකයි සෙට් එක රුසිය සෙට් එක 1500 කරනවද මේ අර ඇතුලේ ජෙට් අර මේ ඔක්කොමත් එක්කනේ තෙල් අඩු කරන අනේ විතරක් ගන්න නැත්තේ බැරිද ඒක විතරක් ගන්න අපි මාතලේ ඉඳන් ආවේ යන ගමන් යන්න බෑ බයික් එක නවතිනවා මේ මෙතන මේ ගෑරේජ් එකක් කරලා තිබිලා ඒකට දාලා එයා තමයි කිව්වේ තෙල් අඩු වැඩි කරන්න ඇනේ වැටලා කියලා 1000ක් මෙතන ඔක්කොම තියෙනවා බං කාප් එක ඇතුලේ ජෙට් අර දාන්න आप वीडियो कर रहे हो मां करेगा हम लोग කන්තරේ වැවෙන් නාන්න අපි දැන් ඉන්නේ එතන තමයි නාන පොට් එකේ ඉන්නේ මෙතන අන්තර හැලම පල්ල හැල පාරක් යනවා මෙතන තමයි අපි නාන්නේ පල්ලට ගිහින් සෙට් වෙනවා මම එක්කෙනෙක් කෙනක ඉන්නේ
කට්ටිය නානවලුද? කන්තලේ ඉන්නේ අපි කන්තලේ. සානවල අර පැත්ත බලමු. බල දැන් ඉන්නවද මෙතන? අවුලක් නෑ මන් නම් හිතන්නේ ඒවල පොඩි. මෙතනින් බයිනවා. මේ නාන පොට්ට කරන් තියෙනවා අර කන්තලේ වල උඩහ පාර දෙපැත්තේ කට්ටි ඉන්න එක ඒ ඔක්කොම පාස් කරන් මේ ට්‍රින්ගෝ පැත්තට යද්දි තියනවා දකුණු අත පැත්තේ පල්ලෙහාට පාරක්. මේ පාරේ පල්ලෙහාට එනවා. මොනවද කියන්න තියෙන්නේ? මාරි පැකට් ඕනේ මාරි පැකට් ඕනේ සික්කේනේ කෝ මාරි පැකට් ඕනේ ගියපා ගෙනත් දෙන්න පොලිසියට යන්න ගන්න මාරි යන්න බෑ මොනවද ඒ මොනවද වුනේ ගියපන් ගියපන් මගේ ෆෝන් එකේ තියෙනවා ඔන්න ඉතින් දැන් නාලා කරලා ඉවරයි. අපි යන්න තමයි යන්න කියන්නේ එක්කෙනෙක්ට බස් එක යන්න වෙන සීන් එකක් තියෙන. එක්කෙනෙක් ගියා අර ගෙදරින් කේස් එක්කන මතකන වලට. ඉතින් ඔන්න අපි බස් වල පැටවුවේ නෑ. තුන දාලා යවුවා. ඉස්සරෙන් ගියා මායි පොඩ්ඩක් නැවතුණා. යන්නෝනේ. කීයට අනිවාර්යෙන් කියන්න ඕන මිනිස්සු මාරවද. ඒ මම කොච්චර හොඳද කියනවා රුපියල් 200ක් කොට වීව දෙකක් අපි දෙන්නට රුපියල් 100ට දුන්නා දෙකක්. එහෙනම් 100යි. ඉතින් ඔන්න විදිහට බීමකුත් ගහලා ෂේප් එකයි දැන් යන්න පිටත් වෙන්න තමයි දන්නේ. දැන් කෙලින්ම මාතරේට තමයි යන්න තියෙන. එහෙම තාම ඉන්නේ කන්තරේ. යමු එහෙනම්. ඔන්න ඉතින් අපි තාම හබරන පහු කරන් යනවා. යන්න බෑ එක දිගට හුලඟයි යව්වයි අම්මට සිරිය ඊයේ යද්දි වැස්ස හොඳටම අද එද්දි හොඳටම අවුවා ඉන්න බෑ. ඒ නිසා අපි මේ අයිනේ නා දැක්ක මොනවද මේ මොකද්ද කියන්නේ සාරුවත් සල්ලි නෑ රුපියල් 130යි තියෙන්නේ. මේ ඒකෙන් මැච්චක් ගහගන්න මොනවද මේ පැත්තේ මිනිස්සු සිරාවට මාර හොඳයි. ඉස්සෙල්ලා මටයි අරුවටයි රුපියල් 100කට 200ක් වටින දොඩඹිම දෙයක් දුන්නා. මෙතනත් 140ට මේ ඇන්ටි අපිට සරුවත් ග්ලාස් 4ක්ම දෙනවා. ඇත්තටම මේ පැත්තේ මිනිස්සු මොනවද මාර හොඳයි. පට්ට හිතවද මිනිස්සු ඉන්නේ. කලුකුත් සෙට් වුණා කන්තලේ සම්බන්ධ පට්ට හිතවද මිනිස්සු. මේ දරියා මොනවද පට්ට හිතවද මිනිස්සු. රුපියල් 100 තියෙනකො ග්ලාස් කීයක් දුන්නද? 4ක්. ගණන්නේ පොත්තට ලියනවද ඊට දෙවරි පාරට පොර ගන්න. මොකද වෙන්නේ? ඒ සම්තෝත. මං කන්නේ. ඒ තාව කරේ. මතල. මේක මං අඩෝ කෑනේ. මේ වැටේ අල්ලපන් වැටේ. වැටේ බා. අරුන්ට ගේන්න කිව්වා. ඒ දෙකක් ගිහිල්ලා ගෙනෙන්න බා. මේ පාර ගමනේ නම් බඩගිනි තිබහයි කියන්න නම් කිසිම අඩුවක් තිබ්බ නෑ. යන්න දිගට එන දිගට සෑහෙන දන්සල් ගොඩක් තිබ්බා. සුපිරි ඉතින් ඒක නම් හෙන ආතල්ලා මොන වුණත් හෙනටම දන්සල් ගොඩක් තිබ්බ. දැන් මේ බතල දන්සලකුත් සෙට් වෙනවා. උගේ ඒක යන්න යන තැන තෙල් ඉවරනවා. what? යන්න යන තැන තෙල් ඉවරනවා. මගෙත් දැන් රිසව් වැටෙනවා. රිසව් දාගත්ත රිසව් වැටෙනවා. දැන් කොහෙද ඉන්නේ? කාවුල හිටෝ නේද? යන්න තෙල් ඉවරක් කියන මොකද හිතන්නේ?
අත එහෙම ගන්නම දෙයක් නැහැ. අයිස් කරනවා හොඳටම හෙම්බිරිස්සාව කතා කරගන්නත් මේත් අයිස් කරනවා. ගමන් සහායක ඉන්නවා. ඒ තව අයිසක් කවුලා? ඈ? ඒකට සාර්ථක අන්තිමක මේ ගමන ඉවරයි. දැන් පලාපත්තලාව තඩීලා එකකට බයික් එක හොදගන්න එහෙ ඉන්නේ දැන්. ඒ ඇත්තටම සුපිරි ගමන කතා කරන්නත් ඒ වෙලාවේ බෑ මහන්සි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පොසොන් ගමන ඉවර වෙන්නේ. ඒ කියන්නේ මේ ලොකුවට වීඩියෝ ගෑලි නෑ කියන්න අපි ගමනත් යන්න හිටපු ගමන නෙවෙයි ගියේ ඒක වෙනස් වුණා. ඒ වගේම vlog එකක් කරන්න තරම් එහෙම අයිඩියා එකක් තිබ්බේ නෑ. උදේ තමයි මම දැන් ඔළුවට ආයෙත් කරලා බලමු කියලා ඒ නිසා ගොඩාක් ඒක ඔළුවට තිබ්බේ නෑ. ඒ නිසා තමයි පොඩ්ඩක් එහෙම වුණේ. ආයේ මේ ගමන නම් සුපිරි ආයෙත් කියන්නේ අනුරාධපුර යන්න ඉතල ටින්කෝ කියලා ටින්කෝ ඉඳලා අපි ඊළඟ දවසේ ආවේ බීච් එකට ගියා. වලට ඒක වීඩියෝ දාන්න බැරුණා. කලින් කිව්වනේ වීඩියෝ කරන්න තරම් මූඩ් එක කියලා තිබ්බේ නෑ. ඒ සුපිරි ගමන මොකද හිතන්නේ vlog එක ගැන හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න ඕනේ. ආයේ මම ගෙදර යන්න කලින් සුබ් දවසට උත් හම්බුණා පලාපත්තලේ. ඒකටත් ඉඳලා ගියා. ඉතින් නිකන් පොය දවසට නිකන් දෙන දෙන්නේ අපි පිටියා කියලා පාඩුවක් වෙන්නේ නැහැ අපිට. ඒ නිසා ඒකට පට්ට මහන්සි ගෙදර එනකන් නිකන් සිහියෙන් නෙවෙයි ආවේ වෙන සිහියක ආවේ නිදිමතයි මාර මහන්සි. ඉතින් අනිවාර්යෙන් තවත් සුපිරි vlog එකක් සෙට් මායි vlog දානවා. පොඩ්ඩක් නැවතිලා තිබ්බේ වැඩක් එක්ක ඉස්සරහින් සුපිරි සෙට් එකමු. එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න අපි